සුබ දවසක් ඔයාලා හැමදෙනාටම ගොඩක් සාදරයෙන් පිළිගන්නවා IQ help එකෙන් ගෙන අපේ අලුත්ම වීඩියෝ එක. එහෙනම් අපි වැඩි වෙලා ගන්න නැතුව අපේ පළවෙනි ප්‍රශ්නෙට යමු. ඉතින් අද දවසේ අපේ පළවෙනි ප්‍රශ්නේ විදිහට අපි ගත්තේ කලින් වීඩියෝ එකේ ඔයාලට පිළිතුරු හොයන්න තිබුණු ප්‍රශ්නේ. ඉතින් අපි ඒකට පිළිතුර බලලා අපේ අනෙක් ප්‍රශ්න වලට යමු. අපි ඉතින් ඇහුවේ සමනලයක කකුල් කීයක් තියෙනවද කියලා. ඒකේ පිළිතුර තමයි B6. හරි, දැන් ඔයාලට බලා ගන්න පුළුවන් සමාන ලේගුවේ පින්තූරයක්. මේ පින්තූරයේදී ඔයාලට බලා ගන්න පුළුවන් සමාන ලේගුවක කකුල් කීයක් තියෙනවද කියලා. හරියටම කකුල් 6ක් තියෙනවා සමාන. හරි. එහෙනම් අපි අපේ දෙවෙනි ප්‍රශ්නට යමු. අද දවසේ දෙවෙනි ප්‍රශ්නේ තමයි ජපානයේ අගනුවර කුමක්ද? A. බීජිං අගනුවර, B. ටෝකියෝ අගනුවර, C. සෝල් අගනුවර, D. බැංකොක් අගනුවර. හරි, දැන් උත්තර පිළිතුර තමයි B. ටෝකියෝ අගනුවර. හරි, අද දවසේ තුන්වෙනි ප්‍රශ්නය. රතු ග්‍රහලෝකයේ ලෙස හඳුන්වන ග්‍රහලෝකය කුමක්ද? A. සිකුරු, B. අඟහරු, C. බ්‍රහස්පති, D. සෙන්සුරු. හරි, දැන් උත්තර පිළිතුර තමයි B. අඟහරු. හරි, දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අඟහරු ග්‍රහලෝකයේ පින්තූරේ රතු ග්‍රහය ලෙස කියන්න හේතුව තමයි ඒ ග්‍රහලෝකයේ රතු පාටින් දිස්සන හින්දා. හරි, එහෙනම් අපි අපේ හතරවෙනි ප්‍රශ්නයට යමු. අද දවසේ හතරවෙනි ප්‍රශ්නේ තමයි විදුලි බුබුල සොයාගත්තේ කවුද? A. අයිසැක් නිව්ටන්, B. ඇල්බර්ට් අයින්ස්ටයින්, C. තෝමස් අල්වා එඩිසන්, D. නිකොලා ටෙස්ලා. හරි, දැන් උත්තර දෙන්න. පිළිතුර තමයි C. තෝමස් අල්වා එඩිසන්. හරි, අද දවසේ අවසාන ප්‍රශ්න. අයිපල් කුලන සඳහා ප්‍රසිද්ධ රට කුමක්ද? A. ඉතාලිය, B. ප්‍රංශය, C. ජර්මනි, D. ඉස්පානිය. හරි, දැන් උත්තර දෙන්න. පිළිතුර තමයි B. ප්‍රංශය. හරි, ඉතින් කලින් වීඩියෝ වගේම අදත් අපි වීඩියෝ එකේ අවසානයේ ප්‍රශ්නයක් තියෙනවා ඔයාලට හිතන්න. අද දවසේ ප්‍රශ්නේ තමයි කුඩාම මහද්වීපය කුමක්ද? A. අප්‍රිකා මහද්වීපය, B. යුරෝපා මහද්වීපය, C. ඕස්ට්‍රේලියා මහද්වීපය, D. දකුණු ඇමරිකා මහද්වීපය. හරි, ඔයාලා හිතන්නේ මොකක්ද උත්තරේ කියලා? උත්තරය දන්නවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මතක් කරලා ඔයාලා ගත්ත ලකුණු ප්‍රමාණයත් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමුවන බලාපොරොත්තු වෙමු. ආදර සම්පන්න සුබ දවසක්.